හෙලෝ ඔන්න ආදරණීය දූල පුතාලට ආර්ට්විත් නිශාන් YouTube channel එකෙන් අපිට ගේන්න බැරි වුණා ගොඩාක් කාලෙකින් ඔයාලට වීඩියෝ එකක්. ඉතින් දැන් ළඟම එන සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරගෙන මං හිතුවා දැන් දිගටම වීඩියෝස් ටිකක් දාන්න ඕන කියලා. ඔන්න අද පළවෙනි වීඩියෝ එක අඳින වීඩියෝ එකක්. හරිද? ඒ කියන්නේ ප්‍රකාශන චිත්‍රයක් තමයි මම තෝරගත්තේ. කොහොමද ඒක මුල ඉඳලා අවසානයේත් එක් චිත්‍රණය කරන්න, කියන්නේ සම්පින්ඩනය කරන්නේ කොහොමද තලයට උචිත විදියට අපේ පේපර් එකට ඩ්‍රෝවින් පේපර් එකට අපි කොහොමද අපි ප්‍රකාශනය ඒක සම්පින්ඩනය කරන්න කියන එක තමයි මම දැන් කරන්නේ. හරිද? ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මම ගත්ත මාතෘකාව තමයි පුතේ දර කඩන ළඳුන්, දර කඩන ගැහැණු අය. ඔයාලා දැකලා තියෙන. ඒ කියන්නේ ගමේ ගොඩේ ගොඩක් ඔයාලා දැකලා ඇති. ඔය දර කඩන්න යන්නේ ගැහැණු අය. රෙද්දයක් 60ක් ඇඳගෙන ඊට පස්සේ ඔය මන්නේ පිහයක් අරගෙන කැලේට යනවා දර කඩන්න. ඒ කියන්නේ උයන්න, ලිපපත්තු කරන්න, මේ වගේ දේවල් වලට දර කඩන්න යනවා ගැහැණු අය. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් සාමාන්‍ය පෙළ විභාගෙට අපි කොහොමද අඳින්නේ කියන එක තමයි ඔන්න මම අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ. හරිද? එතකොට ඔයාලට පුළුවන් මේකට ගන්න ඉරියව් කොහොමද තලය පාවිච්චි කරන්නේ, තලයට උචිත විදිහට කොහොමද රූප යොදාගන්නේ, මානව ඉරියව් කොහොමද සම්පින්ඩනය කරන්නේ, ඒ ඉරියව් වල තියෙන චලන කොහොමද හැසිරෙන විදිය. සමහරක් අය ඉන්න පුළුවන් බීමට නැවිලා දර කඩන අය, අතු බිඳින අය. සමහරක් අය ඉන්න පුළුවන් උඩ අතට හැරිලා උඩ අත්තක අතු කඩන කෙනෙක්, දර කඩන කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ තව සමහරෙක් පැත්තට හැරිලා එක පැත්තට ඉස්සරහ පැත්තට එහෙම හැරිලා ඒ විදිහට දර කඩන ඉරියව් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් දැක්කොත් ඔයාලා නම් දැකලා නැති වෙද්දී දර කඩන ගෑනුවයි. ඉතින් දැන් මම ගේන්නේ නැහැ. ඒ වගේ මාතෘකා එනවා සාමාන්‍ය පෙළ විභාගෙට. හරිද? ඉතින් එතකොට ඒ වගේ මාතෘකාවක් ආවොත් ලේසියෙන් කොහොමද ඊට උචිත වෙන පරිදි මාතෘකාවට උචිත වෙන විදියට දර කඩන ළඳුන් කියන මාතෘකාවට උචිත වෙන විදියට අපි කොහොමද මේ මානව ඉරියව් ටික සම්පින්ඩනය කරන්න කියන එක තමයි මම දැන් මේ වීඩියෝ එකේදී කරන්නේ. හරිද? හරි. අපි ඉස්සෙල්ලම බලමු එහෙනම් කොහොමද කොතනින්ද පටන් ගන්නෙ. මේකේ පෙරබිම, මැදබිම, පසුබිම කියලා තලයේ කොටස් තුනක් තියෙන ප්‍රධාන වශයෙන්. එතකොට මේ කොටස් තුනට උචිත වෙන විදියට පර්යාවලෝකන ලක්ෂණ මතුවෙන විදියට අපි මේ චිත්‍රය සම්පින්ඩනය කරමු එහෙනම්. හරි. එහෙනම් අපි යමු වීඩියෝට. හරි. ඔන්න ඉස්සෙල්ලාම දුවපදේ මෙන්න මේ විදියට ඔන්න මම දැන් මේ තලය කොටස් තුනකට වෙන් කරගත්තා. හරිද? ඒකෙන් උඩම තියෙන්නේ පසුබිම. ඊට පස්සේ ඉතින් මැදින් තියෙන්නේ මැදබිම. ඒ මගේ අත තියෙන පැත්තෙන් තියෙන්නේ පෙරබිම. ඔයට හරිය පෙරබිම. හරි. එතකොට අපි බලමු මේකේ කොහොමද මානව ඉරියව් සම්පින්ඩනය කරන්න කියලා. දැන් ඔන්න ඔය විදිහට මම ඔය ඉස්සෙල්ලාම ස්කෙච් එක ගහ ගන්නවා මානව රූපේ මොන විදියටද එන්න ඕනේ කියන එක. ඔන්න ඔය විදිහට මාක් කර ගන්නවා. ඊට පස්සේ තමයි මම රූපෙට යන්නේ හරියටම. දාන්න ඕන ඇඳුම්, මේ වගේ දේවල් දාගන්නේ ඔය ඉස්සෙල්ලා මම ස්කෙච් එක ගහගත්තට පස්සේ නිකන් අපි ඔකට කියනවා සැකිල්ල. මානව රූපේ සැකිල්ල ඉස්සෙල්ලාම ගහ ගන්නවා. ඊට පස්සේ තමයි ඔය ඇඳුම් එහෙම දාගන්න යන්නේ. බලන්නකෝ ඔයාලත් ඔය අඳින එක පෝස් කර නවත්ත වීඩියෝ එක නවත්ත බල ස්ටෙප් එකෙන් ස්ටෙප් එක බලන්නකෝ අධ්‍යයනය කරලා. එතකොට ඔයාලට ලේසි වෙයි ගොඩක් දුරට. පොඩි ප්‍රශ්නයක් තියෙනවා නිකන් මේ වලට ලයිට් එක නිසා පේන්නේ නැහැ නේද වීඩියෝ එක. බලමු මම ඉස්සරහට එන වීඩියෝස් වල මොකක් හරි විසඳුමක් ගේන්නම් ඒකට. තාම හරියට හදාගන්න බැරි වුණා ටික. ඇත්තටම පුතේ මේ ඔයාලා මට පුළුවන් නම් මේ වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් එකක් එවන්න. මොනවද එන්න ඕන මාතෘකාව, ඔයාලට අපහසුතාව තියෙන මාතෘකාව මොනවද? ප්‍රකාශනද කෙරෙන්න ඕන, මෝස්තරද කෙරෙන්න ඕන, සහ ද්‍රව්‍ය බලා ඇඳීමද වැඩිපුර කෙරෙන්න ඕන, මොනවද වීඩියෝස් ඕන මොනවද කියන එක මට පුළුවන් විදියට, ඒ කියන්නේ මට පුළුවන් ඕගොල්ලන්ට සපෝට් එකක් දෙන්න, වීඩියෝ එකක් දාන්න, පොඩි ට්‍රික්ස්. ඒ කියන්නේ ගොඩක් අමාරු වෙටෙන්නේ නැතු කාලය ඉතුරු කරගනිමින් කොහොමද
විභාගයට මුහුණ දෙන්නේ අඩු කාලෙකින් කොහොමද සම්පින්ඩනය කරගෙන තලයට උචිත විදියට ඇඳගෙන වාහන ටික දාන්නේ කොහොමද කියන එක කතා කරන්න පුළුවන්. ඒ විදිහට එහෙම කරොත් ඔයාලා ඔය බලන්න මම ඔය දැන් ඇන්දී පෙරබිමේ ඉන්න මානව රූපයක්. ඒ කියන්නේ අපේ තලයේ ඉස්සරහින්ම අපි ওই දර්ශන දිහා බලුවොත් අපිට ඉස්සරහින්ම පේන කෙනෙක් තමයි ඔය අපි ඇන්දේ. දැන් බලන්න එයා බිමට නැවිලා ඉන්නවා. මෙතර මිටියක් ගැට ගහන දර්ශනයක් තමයි දැන් ඔය චිත්‍රණය කරලා තියෙන්නේ. එයා ටිකක් අපි මොකද කරන්නේ අනිත් රූප වලට වඩා ටිකක් විශාලව. ඒ කියන්නේ එයා ඉතින් ඉන්නේ. එතකොට පර්යාලෝකණය නිසා ළඟ දේවල් විශාලවත් ඈතට යන්න ඒ පුද්ගලයන් සහ වස්තුන් කුඩා වෙන්නත් තමයි ඒ රීතිය තමයි අපි කියන්නේ පර්යාලෝකණය. ඉතින් ඒ අනුව අපි යන්න පස්සේ මෙන්න මේ විදියට. ඔය තියෙන්නේ ඔන්න දැන් ටිකක් ඇඳගෙන ඉවරයි අපි. දැන් ඊළඟට තියෙන දර මිටිය අඳින එක. දැන් බලන්නකෝ. ඔන්න දැන් අපිට පුළුවන් ඔන්න මානව රූපයට අදාළ දර මිටිය දැන් ඔන්න දර මිටිය අඳින්න යන්නේ. ඒ කියන්නේ දර මිටිය කෙට ගන්න ඉරියව්වක් තමයි අපි දැන් ඇන්දේ. ඔන්න විදිහට දර මිටිය දාන්න පුළුවන්. දැන් මේ රූපය බිමට නැවිලා ඉඳගෙන දර මිටිය කෙට ගන්න විදිහට තමයි අපි වන්න ඇඳලා තියෙන්නේ. හරිද? මේ සරලව විදිහට රූපයක් ඇඳ ගන්න පුළුවන්. හරි අපි දැන් ඔන්න යමු ඊළඟ රූපය අඳින්න. ඔන්න අපි පෙරබිමේ තමයි ලොකු රූපය ඇඳේ. ඊට පිටුපසින් අපි අඳිනවා මැද බිමේ වගේ. ඔන්න තවත් කාන්තා රූපයක්. අපි ඒක ටිකක් හිටගෙන ඉන්න විදිහට තමයි අඳින්නේ. බලන්නකෝ. ඔන්න විදිහට සැකිල්ල ඉස්සෙල්ලාම ගහ ගන්නවා මොන වගේ රූපයක් දෙන්නේ කියන එක. ඔන්න විදිහට අපි තනි රේඛාවෙන් සැකිල්ල ගහගත්තට පස්සේ පුතේ අපිට ලේසි මේ මනස රූපය හරියට පුරවල ෆිල් කරලා ලස්සනට අඳගන්න. මොකද අපිට මේ තේරෙන්නේ නැහැ එකපාරට අඳින්න. එතකොට ඔන්න ඔයගේ සැකිල්ලක් ගහගත්තට පස්සේ අපිට ලේසි මේ සැකිල්ලට අවශ්‍ය අංගපසංග සහ රෙදි ඒ ටික දාලා ඊට පුළුවන් මානව රූපය අඳ ගන්න හරියට. ඔයගොල්ලෝ මම ඉස්සෙල්ලා නිකන් සැකිල්ලක් ගහගත්තා. දැන් ඔන්න ඔය විදිහට හැට්ටේ ඇඳා ඔය විදිහට. ඔය විදිහට හැට්ටේ අත් දෙක අඳගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් එයාත් කකුල් ඒ ටික දාලා ලස්සන රූපය අඳ ගන්න. මොකද දැන් ඔය විදිහට ඉනින් පහළේ කකුල් ඒවා අපිට පුළුවන් ඔන්න විදිහ ඇඳගෙන අර චීත්තේ එහෙම ලස්සනට දාලා ඔන්න අත් දෙක උඩට කරලා උඩ අත්තක් ඇදගෙන බිඳින විදියක් තමයි ඔන්න කඩන විදියක් තමයි අපි දැන් අඳින්නේ යන්නේ. හරි. ඔය අත් පාවිච්චි කරන හැටි බලන්නකෝද? අන්න අපි එහෙම කරලා අපි යාගේ අතට දර අත්තකුත් කඩලා දුන්නා නේද? අන්න ඒ විදිහට පුළුවන් අපිට අඳින්න. එතකොට තමයි තාත්වික ඔය මේ චිත්‍රය අපිට අඳින්න පුළුවන් වෙන්නේ. ඇත්තට මේ චිත්‍රයක් අඳිද්දී පුතේ ඔයාලට මේ වගේ දේවල් ටිකක් දැකලා පුරුදු වෙන්න ඕන. නිරීක්ෂණය කරන්න ඕන පරිසරේ. මනුස්ස හැසිරෙන්නේ කොහොමද? එක එක වෙලාවවලදී කොහොමද කටයුතු කරන්නේ කියන එක පොඩ්ඩක් දැකලා තියෙනවා. එතකොට මේවා අඳින්න අපිට ලේසි. ඕන දැන් තවත් මානව රූපයක් කාන්තා රූපයක් අඳිනවා. දැන් එයා පැත්තට හැරිලා ඉන්න එකක්. හරිද? හිටගෙන පැත්තට හැරිලා ඉන්න එකක්. ඒ වගේම අර වගේම අත් උස්සලා උඩින් තියෙන අත්තක් ඇදලා අරගෙන කඩන එකක් තමයි දැන් ඔන්න අපි අඳින්නේ. මේ රූප දෙකම තියෙන්නේ අර ඉස්සරහින් තියෙන රූපෙට පිටුපසින්. හරිද? ඒතර මේක ඉන්න ඕන ටිකක් මැද බිම වගේ. මැද බිමින් වගේ තමයි ඉන්න ඕනේ.
බය වෙන්න හොඳ නැහැ. තනි රේඛාවේ කෙටි රේඛා පාරව එක දිගට ගහගෙන අපි වැඩේ පටන් ගන්නවා. බලන්න මේ කකුල් එහෙම දාගන්න පුළුවන්. අනිත් කකුල අපිට පේන්නේ නැහැ. අර ඉස්සරහින් ඉන්න කාන්තාවගේ අතට වැහිලා වගේ තියෙනවා. ඒකට ඒක ඉච්චර පේන්නේ නැහැ. ඔන්න එයාගේ අතට දරාත්තක් දුන්නා. ඔතෙන්ට ඔන්න අපිට පුළුවන් ගහක් දාගන්න. එතකොටනේ අපිට දිරා ගිය ගහක් වගේ දාලා දෙන්නාට පස්සේ අපිට තේරෙන්නේ මේ දර කඩන තමයි ඉතින් ඒක කැලේකේ වගේ ස්වරූපයක් පේන්න තියෙනවා. දැන් මෙතන දැන් ඊට පස්සේ එතන මැද තිබිච්ච හිස් ගතිය නැති වුණා නේද? මොන එකක දාලා පෙන්නන මේ විදිහට නිකන් අර හිස් ගතිය අර ඇඳුම් වල තියෙන හිස් ගතිය නැති කරන්න මේකට මෝස්තරයක් වගේ දාන්නත් පුළුවන් වලට. හරි. ඔයාලට පුළුවන් මේ මෝස්තරේ අනිත් ওই චීත වලට දාන්න. දැන් අපි මේ පැත්ත දකුණු පැත්තේ හිස් බව නැති කරන්න අපි තව මානව රූපයක් දානවා. සාමාන්‍ය ප්‍රකාශනයකට මානව රූප 4ක් හෝ 5ක් වගේ තිබ්බනම් ඇති. ඉතින් මෙතන 4 වෙනි මානව රූපෙ තමයි දැන් ඔය දාන්නේ. ඔන්න ඒක ටිකක් අර ඇඟ නැවිලා වගේ ඉන්න එකක් ඉස්සරහා බලාගෙන ඇඟ නැවිලා වගේ ඉන්න එකක්. එතකොට ඒකාන්ත රූපෙත් මොන විදිහට ඉස්සෙල්ලාම අර සැකෙල්ල උඩින් තනි රේඛාවෙන් වගේ හදාගෙන ඔය දකින්න ඇති. හරි හොඳට බලන් හිටියනම් තේරෙනවා කොහොමද ගත්තේ කියලා. ඊට පස්සේ තමයි ඔන්න ඔය විදිහට පුරවගන්නේ. හරිද? බලන්න අත්ෙන් ඕන දිශාවල ඔන්න විදිහට දාගෙන අනිත් අතත් ඔහොම විල්ල පහළ ගන්න එහෙනම් හොඳට බලන් ඉන්නකොට දැන් ඔන්න මං කියන්නේ ඔන්න බලන් ඉන්නේ කොහොමද ගන්නෙ කියලා. හොඳ බලන්නකො දැන් අත් එහෙම අරගෙන කකුල් වල විදිහට එකක් නවාගෙන ඉන්න විදිහට හරිද? තමයි අපි චිත්‍රයෙන්දී පිට පුළුවන් අන්න දැන් එයාගේ අතර මන්නයක් හරි පීයක් හරි ඔන්න ඔය විදිහට දිවුවා. එහෙම තිරියව ඉන්නවනේ හැම කෙනාම අර කෙරුවට විතරම දෙන්නේ. කපලා එහෙම ගන්නයි ඉන්නේ. මොන දැන් අනිත් අතට දර කොටයක් ඔන්න ඔය විදිහට දෙනවා. ඒගොල්ලන් කකුල් වෙන්න ඕන විදිය පොඩ්ඩක් බලන්න කොහොමද ඉන්නේ ඉස්සරහට ඇවිල්ලා නැවිලා එහෙම තියෙන්නේ. මෙතන අපි දැන් පසුබිමේ තියෙන ඉස්කතිය නැති කරන්න මොනවා හරි ප්‍රකාශන ද්‍රව්‍ය දාන්න වෙන මොනවා හරි දැන් අපි මාතෘකාවට සම්බන්ධ දේවල්. ඒකට කොටන් වෙట్లా තියෙනවා දිරාගී ගස් තියෙනවා ඒ වගේ දේවලුත් ඇඩ් කරන්න ඕනේ. එතකොට තමයි චිත්‍රය හරියටම ෆීල් වෙන්නේ. දැන් ඔක අද මම ගේන්නේ අඳින එක විතරයි පැන්සලෙන් අඳින චිත්‍රය විතරයි ගේන්නේ. හෙට මම ඕක පාට කරලා වර්ණ කරලා ඔයාලට ගේන්න. වර්ණ කරන විදිය කොහොමද කියලා එතකොට හෙට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. හරි. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න ඕන අනිවාර්යෙන් පුතේ ඔයාලා.
මොකක්ද ඊළඟට දිනන මාතෘකාව සහ මොන චිත්‍ර වර්ගය දුන් ප්‍රකාශනද මෝස්තරද සහ ද්‍රව්‍ය බලයන් දීමද කියන එක ඔයාලා කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. පුළුවන් විදියට මම ඔයාලට සපෝට් එකක් දෙන්න. තව දවස් කිහිපයයි තියෙන්නේ. ওই දවස් ටිකේ ගේමක් ගහගත්තොත් මොකක් හරි කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි ඔයාලා මේක බලන ගමන් ඔයාලත් බලලා ෂෙයා කරනවා ඔයාලගේ යාළුවන්ට අර එහෙම. ඒකට තව කෙනෙක් ඉගෙන ගන්න පුළුවන් අනිවාර්යෙන් ෂෙයා කරන්න. මොකද මේ කාලේ හරි අමාරු කාලයක්. ඒකට ළමයින්ට ඉගෙන ගන්න දෙයක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ගන්න. ඒක ලේසි වෙනවා සහ පහසු වෙනවා. හරි. ඔන්න විදිහට අපිට අවසන් ප්‍රතිඵලය බලා ගන්න පුළුවන්. හරි. තර කඩන ලඳු. ඔන්න විදිහට එහෙනම් අපි ওই චිත්‍ර වර්ණ කරලා ඒ චිත්‍ර බලමු. හරි. එහෙනම් ඔන්න විදිහට අපිට මේ චිත්‍ර බලා ගන්න පුළුවන් අපි අඳපු චිත්‍රය. දැන් අද වීඩියෝ එකෙන් ඔය අඳින එක විතරයි. හරිද? එතකොට අපිට ඔක පාට කරන්නත් එපා. ඒ චිත්‍ර මං හෙට ගේන්න. අනිවාර්යෙන් හෙට ඒ චිත්‍ර පාට කරන විදිය පැස්ටල් වලින් වර්ණ කරන්නේ කොහොමද? සාමාන්‍ය පිට ලේසිම හොඳම ලේසිම මාධ්‍යම පැස්ටල්. එතකොට ඔයාලට පුළුවන් පැස්ටල් වලින් කොහොමද වර්ණ කරන්නේ කියන එක මං හෙට කියලා දෙන්න. හරිද? රීඩියෝ වලට ආලෝකයේ වැටෙන විදියට එතකොට ඒ තියෙන තන ස්ථානය අනුව කොහොමද වර්ණ ගේන්න ඕන විදිය කියන එක හෙට අපි බලමු වීඩියෝ එකෙන්. හෙට මං අනිවාර්යෙන් ඒකට පාට කරන වීඩියෝ එකක් අනිවාර්යෙන් ගේන්න. එහෙනම් ওই වීඩියෝ එක බලලා ඔක ෆලෝ කරලා ওই විදිහට අඳින්න try කරන්න. ඉන්න පුළුවන් සමහරට ඉන්න පුළුවන් මාතෘකාවක්. එතකොට ඉතින් මේ දවස් ටිකේ මොකක් හරි ගේමක් ගැහුවොත් ඔයාලට පුළුවන් අනිවාර්යෙන් චිත්‍ර කියන විෂය ගොඩ දාගන්නනේ. ඒ හින්දා අපි මත් පුළුවන් විදිහට සපෝට් එකක් දෙන්න. ඔයාලත් ඔක try කරලා බලන්න. නේද? යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. හරි. ජය වේවා.